මේ තියෙන බොයිස් අද මට කරන්න තියෙන වැඩ ටික අද ඉවර කරන්න තමයි තියෙන්නේ. මේ දන ගොඩක් වැඩ තියෙනවා. මට ෂුවර් නෑ අද දවස් තුනට ඉවර කරන්න පුළුවන් වේද කියලා. එහෙනම් බැරි වුණොත් මම හෙටත් එක්ක බ්ලොග් එක ගන්නවා. ඔයාලට ගොඩක් දිග බ්ලොග්ස් ඉල්ලලා තිබ්බා. ඒක නිසා අද ටිකක් දිග බ්ලොග් එකක් කරන්න හිතුවා. ඉතින් අද දෙසැම්බර් 1 වෙනිදා මාක් කරන්න ඕනේ දැන් මේ අද වැඩ ගොඩක් තියෙනවා මට පටන් ගන්න. දෙසැම්බර් 1 වෙනිදා කියන්නේ මේ ප්ලෑන් කරන්න හිටපු වැඩ ගොඩක් තියෙනවද පටන් ගන්න. අපිට ඉස්සෙල්ලම තියෙන්නේ රෙකෝඩ් බ්ලොග්. ඉතින් ඒක ඩන්. මොකද මේ බ්ලොග් එක මම රෙකෝඩ් කරනවා කියන්නේ දැන් දිගට මේක කරන් යනවනේ. එතකොට ඒක හරි. මම දැන් බැලුවේ මෙතනින් මෙතන මේ හරියට වෙලා කාමරේට වෙලා කරලා ඉවර කරන්න පුළුවන් දේවල් ටික ඉවර කරගන්න ඉස්සෙල්ලම. ඒ කියන්නේ වීඩියෝ එඩිට් කරන වැඩ ටිකක් තියෙනවා. එඩිට් කරලා ඉවර කරමු. මේ ඔයාලට අලුත් බ්ලොග් එකකුත් මම දැම්ම මේ පෙරේදද කොහෙද මේ තියෙන බ්ලොග් එක මේක බලමු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න. මේක මම එනම් මහන්සි වෙලා එඩිට් කරා. මේ බ්ලොග් එකකට ලයික් එකක් දාන්න අනිවාර්යයෙන්ම. මොකද රීච් බහලා තියෙන හොඳටම. One hour later. අපි පොඩි රෙස්ට් එකක් ගන්න හිතුණා. මේ ගාන තමයි දැන් තියෙන්නේ. මේ මෙතන මම මේවා කැලි දෙයක් ගැහුවා නේ. දැන් මෙතෙන්ට අපි පස් තියලා තව පොඩ්ඩක් තද කරන්න ඕනේ. මේ අපි ඉන්දන්න හදන්නේ මෙන්න මේ හැරි ඉඳන් අතෙන්ට එනකම් ඒ ටිකේ ඊට පස්සේ මේ ටිකේ තමයි ඉන්දන්න හදන්නේ. තාම මොනවද හිතන්නේ කියලා හිතලා නැහැ. බලමු මේ මොනවා හරි හොඳ පැලඩියක් හොයාගෙන මේ ටිකේ හිටවන්න තමයි තියෙන්නේ.
දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා බොයිස් අපිට අද මේ වතුර එන්නේ නැහැ. ඒ කියන්නේ අපිට හැම වීක් එකකම වගේ මණ්ඩේ තමයි වතුර එන්නේ. ඒ වුණාට දැන් අද බදාද තාමත් වතුර නැහැ. මේ තියෙන බොයිස් මෙන්න මෙතනින් තමයි බලන්නේ. මෙන්න මෙතන ටැංකි දෙකක් තියෙනවා අපේ ගෙදර. තාම වතුර අන්තිම හරිය යන්නේ. දැන් තව චුට්ටයි ඉතුරු වෙලා තියෙන්නේ. තාම මේ එන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. මට නම් හිතා ගන්න බෑ. ඒ කියන්නේ මේ දවස් ටිකේම වැස්සත් එක්ක හොඳටම අද එනවා කියලා කිව්වලු. ඒ කියන්නේ බොයිස් අපිට විතරක් නෙමෙයි මෙහි බණ්ඩාරවෙල ඉන්න හැමෝටම සතියෙන් එක දවසක තමයි වතුර එවන්නේ. දැන් අපි රත්නපුර හිටපු කාලේ නම් එහෙම නෑ. මෙහි ඒක දවසක එවන්නේ එදාට මේ ටැංකි ටිකට ඔක්කොම පුරව ගන්න ඕනේ. එතකොට අපිට එහෙම එකපාරක්වත් එහෙම වතුර නැත්තරම නැති වෙලා නෑ. හැබැයි මේ පාර මේ තව දවසක් වගේ ගියොත් එහෙම නැති වෙන්න chance එකක් තියෙනවා. ඒක මොනක් තමයි කියලා වෙන්නේ. 1 hour later. බොයිස් ඔන්න මම වොෂ් එකක් දාගත්තා. මේ වතුර එනවා කියලා කිව්වා. අපි ගිහින් බලමු එනවද කියලා හරියට. පොඩ්ඩක් කවුවයි මේ අපි බලමු වතුර එනවද කියලා. එනවා කියලා කිව්වා. මෙතන මේක මේ ඇරලා තියෙන්නේ. මේ පැත්තෙන් අපිට එනවනම් මේක යනවා පේනවා. අද අහසත් පාට ලස්සනයි. ඉතින් බොයිස් මොකද වෙන්නේ මේ දවස් ටිකේ? මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් වෙදර් එකත් චුට්ටක් වෙනස් වුණා. මගෙනුත් ගොඩක් අය මැසේජ් දාලා අහලා තිබ්බා මම හොඳින් ඉන්නවද කියලා. ඉතින් ඇත්තටම මේ පැත්තට එහෙම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ කියන්නේ මේ පැත්තටත් වැස්ස නම් තිබුණා. ඊට අමතරව මම හිතන්නේ ලොකුවට එහෙම ප්‍රශ්න වුණා කියලා. පොඩි තැන් ටිකක් නායි ගිහිල්ලා ගස්සේ එහෙම කඩන් වැල්ලා තිබ්බා. මම ටවුන් එකට ගියාම දැක්කේ. හැබැයි මේ පැත්තට ළඟපාත එහෙම මොනවත් වුණේ නැහැ. හැබැයි බොයිස් මේ පාර මට තියෙන එකම දුක තමයි මට ගම් වතුර හරියට බලන්න උනේ නැහැ. ඒ කියන්නේ ඔයාලා දන්නවද කියලා මම හිතනවා අපේ ගෙවල් තියෙන්නේ රත්නපුර. ඉතින් අපි දැන් මේ ඉන්නේ රෙන්ට් එකට. එතකොට රත්නපුර කිව්වම ඔයාලා දන්නවනේ මේ පැත්තට ගොඩක් ගම් වතුර එන පැත්තක්. සෝ එතකොට ගම් වතුර එන කාලෙට අපේ ගෙවල් ළඟටම එනකන් ගම් වතුර එනවා. ගෙදරට නම් එන්නේ නැහැ. ගොඩක් කලාතුරකින් තමයි ගෙදරට එන්නේ. ඉතින් මේ පාර ලොකුණාටුවක් නෑ. ඉතින් මේ පාර අපේ ගෙදර මිදුලට වතුර ඇවිල්ලා ගෙදර අස්සට ඇවිල්ලා නෑ. ආයි මිදුලට ඇවිල්ලා වතුර බහලා තියෙනවා. මට මතකයි මම ගොඩක් පොඩි කාලේ එකපාරක් අපේ ගෙදරට ඇවිල්ලා තියෙනවා වතුර. එතකොට මට වැඩි තේරෙන්නේ නැහැ. හැබැයි මම එදා ඉඳන් ආයි හැම පාරකම බලන් ඉන්නේ අපේ ගෙදරට වතුර එනකම්. ඉතින් බොයිස් මට මතකයි ඒ කාලේ අපේ ගෙවල් ළඟ ওই පොඩි පාරවල් තමයි ඉස්සෙල්ලා යට වෙන්න ගන්නේ. එතකොට ඒ කාලෙට මම ෆුඩ් සයිකලේ තියෙන ඒක පැදගෙන මම යනවා. ඒ කියන්නේ මම මේ බයිසිකලේ පැදලා තියෙනවා. මගේ මේ ඒ කියන්නේ ෂීට් එක ගාවට වතුර තියෙනකොටත් මම ෆුඩ් සයිකලේ ගම් වතුර පැදලා තියෙනවා. ඊට පස්සේ මම ගම් වතුර පීනලා තියෙනවා, ඔරු පැදලා තියෙනවා, ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් මම ගොඩක් කැමති ඒ එක්ස්පීරියන්ස් එක ආයි ගන්න. ඒ වුණාට මේ පාර ගෙදර මිදුලටම ඇවිල්ලා තමයි වතුර ගිහින් තින්නේ. ගෙදර අස්සට ඇවිල්ලා නැහැ. ඉතින් ඒත් මට ගෙදර ඉන්න බැරි වුණා. බොයිස් කඩේට පොඩ්ඩක් යන්න හදන්නේ. යන්න. මට මේ බිමින් කියලා. A few moments later. කටේ වහලා බොයිස් අපි ආයි යනවා. අපි යන්න හදන KFC එකට.
අද KFC වල මොකක් හරි ප්‍රොමෝෂන් එකක් තියෙනවා. ඒකයි මං ආවේ. ස්කූටර් එක මේ ළඟින් නතර කරලා මට ඕනනම් අර පැත්තටම යන්න තිබ්බා. ඒ වුණාට මේ බයයි පොලිසියෙන් හිටියොත් එහෙම. ඔයාලට පේනවද බොයිස්? මෙතනින් විතරක් අවුව වැරලා තියෙන්නේ. මෙන්න මේ ටිකෙන් මේ අවුව යනවා පේනවා. ඒක ලස්සනයි. බොයිස් මට අද පොඩි වීඩියක් හදන්නත් තියෙනවා. සිකුරාදල මොකක් හරි දාන්නත් තිබේ YouTube එකට. ඉතින් මේ vlog එකම ඕනනම් මට edit කරන්නත් පුළුවන්. අපි බලමු කොහොම හරි ඉස්සෙල්ලම මට upload කරන්න තියෙන මම record කරපු vlog ටික ඉස්සෙල්ලම අපි open කරලා බලමු මොන වගේ තියෙද කියලා. මේ තියෙන බොයිස් upload කරන්න තියෙන vlog ටිකක් අපි මේකෙන් මොකක් හරි අරගෙන edit කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ vlog එක edit කරන්නත් පුළුවන්. මම බැලුවේ මේ vlog එකම edit කරලා දාන්න. ඉස්සෙල්ලම එහෙනම් දැන් මේ වීඩියෝස් ටික මම දාගෙන ඉන්න ඕනේ. ඉතින් ඉස්කෝලේ නිවාඩු වැඩිච්ච එක නෑ. ඇත්තටම මට කියාගන්න බැරි තරම් සතුටක් තියෙන්නේ. ඒ කියන්නේ මට ටර්ම් ටෙස්ට් අතරමැද්දේ සතියකටත් වඩා ලොකු නිවාඩුවක් හම්බුණා. මේ දැන් ආයිත් ගෲප් එකට මැසේජ් එකක් දාලා තිබ්බා 8 වෙනිදා ආයි පටන් ගන්න කියලා. ඉතින් ඇත්තටම දැන් මට මතක විදිහට 4 පාරක් විතර දැන් ආයි විභාගේ කල් දැම්මා. පෙදේක පොඩ්ඩක් වෙනස් වෙච්ච නිසා. ඉතින් ඔයාලා දන්නේ නැත්නම් අපිට ලාස්ට් වීක් වගේ ටර්ම් ටෙස්ට් පටන් ගත්තා. ඉතින් හැම ටර්ම් එකකදීම මම කියනවා වගේ I had to cut my all usual distractions like gym එකට යන එක, self improvement වැඩ, ඊට පස්සේ content creating. ඉතින් ඔය හැම දෙයක්ම මම නවත්තලා දැම්මා. මොකද ටර්ම් ටෙස්ට් වලට හොඳට focus කරන්න ඕන නිසා. ඉතින් ඒත් හිතපු නැති විදිහට in the middle of the exam මට මතකත් නෑ දවස් 10ක විතර නිවාඩුවක් මට හම්බුණා. ඉතින් ඇත්තටම ටර්ම් ටෙස්ට් තියෙන කාලෙට මම ඇත්තටම ටර්ම් ටෙස්ට් වලට පොඩ්ඩක්වත් කැමති කෙනෙක් නෙමෙයි. ඒකට හේතුව තමයි අනිත් වැඩ කරන්න වෙලාවක් තිබුණත් ඒක කරන්න පට්ට අමාරුයි. ඒ කියන්නේ ඔයාලට ෆීල් වෙලා නැද්ද නිකන් අපිට මොකක් හරි එක්සෑම් එකක් තියෙන කාලෙට අපි මොකක් හරි වෙන වැඩක් කරන්න ගියාට පස්සේ අපිට ඒක කරන්න අමාරුයි. ඒ කියන්නේ මේ කොයි වෙලෙත් ඔළුවට මතක් වෙනවා මේ එක්සෑම් නේද කියලා අර ඔළුවට කොයි වෙලෙත් මතක් වෙනවා. ඒකට අර වැඩේ කරන්න බෑ. ඉතින් ඒක නිසා මම ඒ වගේ හේතු ගොඩක් නිසා මම ටර්ම් ටෙස්ට් වලට පොඩ්ඩක්වත් කැමති නෑ. ඉතින් හැම ටර්ම් එකකදීම මට ටර්ම් ටෙස්ට් එක ඉවර වෙන දවස තමයි මේ මාසෙන් තියෙන සතුටුම දවස. ඉතින් ඒක නිසා තමයි ඔයාලට මගේ channel එකේ හැම ටර්ම් එකකම ටර්ම් ටෙස්ට් ඉවර වෙන දවසට vlog එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ යන්නේ third term එක. ඉතින් මට මතක විදිහට මම second term එකටත් වීඩියෝ එකක් කරා, first term එකටත් කරා. ඒ වගේම මම ගිය අවුරුද්දේ third term එකටත් වීඩියෝ එකක් කරා. ඉතින් ඔයාලා විශ්වාස කරන්න මම මගේ පළවෙනි vlog එක record කරේ ගිය අවුරුද්දේ third term එක ඉවර වෙන දවසේ. ඉතින් ඒකෙන් ඔයාලට හිතා ගන්න පුළුවන් වෙයි. අතන මම එදාට ගොඩක් සතුටින් ඉන්න නිසා තමයි එදාට vlog එකක් කරන්නේ. ඉතින් මේ දවස් ටිකේත් ඔයාලට මම පෙන්වෙන්නේ නැතුණා. මම ඇත්තටම පට්ට සතුටින් තමයි හිටියේ.